Hi, good morning. අද මට විශේෂ දවසක්. මොකද අද තමයි මගේ කැම්පස් එකේ අන්තිම එක්සෑම් එක තියෙන දවස. අදින් පස්සේ කැම්පස් යන්නේ නෑ. ඉතින් මට හිතුණා මේ දවස මට මතක සටහනක් විදියට වීඩියෝ එකක් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අද බලමු අද දවස මම ගත කරන්නේ කොහොමද කියලා. අද ෂෙඩියුල් එකේ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. මොකද අද කැම්පස් එකේ එක්සෑම් එකෙන් පස්සේ අපිට පොඩි get together එකක් වගේ එකකුත් තියෙනවා. ඒ නිසා ඔයාලත් එකතු වෙන්න මම ඔයාලට පෙන්නන්නම් අද දවස මම කොහොමද ගත කරන්නේ කියලා. එහෙනම් එන්න. මේක තමයි මං කැම්පස් ඇඳගෙන යන්නේ. අපිට අද ටී-ෂර්ට් එකක් හම්බ වෙනවා කැම්පස් එකේදී. යමුකෝ අපි කැම්පස් ගිහිල්ලා බලමු. උදෑසන ඔන්න මම දැන් කැම්පස් යන්නයි හදන්නේ. මීදුමක් තියෙනවා. යමු කැම්පස් එකට. මම බස් එකට නගින්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ. මොකද මගේ යාළුවෝ ටික මට මීට් වෙන්නේ පානදුර හොස්පිටල් එක ළඟදී. එතනට මම බස් එකේ යන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ Uber එකකින් වාහනයක් දාගෙන තමයි කැම්පස් එකට යන්නේ. පස්සේ මං චුට්ටක් වෙලා හිටියා මගේ යාළුවෝ ටික එනකන්. ඊට පස්සේ අපි ගියා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ පානදුරේම කඩේකින් තමයි අපි කෑවේ. සාමාන්‍යයෙන් මායි යාළුවයි කරන මුල්ම දේ තමයි කන එක. ඔයාලත් එහෙමද? මුලටම අපි කරේ බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තු එක. මොකද මගේ තව යාළුවෝ ටිකක් එන්න ඉන්නවා. එයාලා එනකන් මායි මගේ යාළුවයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඔයාලගේත් යාළුවන් සෙට් එකේ ඉන්නවද වෙලාවට එනවා කියලා පරක් වෙලා එන යාළුවෝ ටික? අන්න ඒ වගේ කට්ටියක් එනකන් තමයි අපි මෙතන මේ කතා කර කර ඉන්නේ. අපි මේ කැම්පස් එකේ විස්තර ටිකක් තමයි කතා කර කර හිටියේ. එතනින් එහාට අපි අපේ vlog එක කන්ටිනියු කරමු. අපේ වාහනේ නම් ආවා. ඔන්න දැන් අපි අපේ යාළුවෝ සෙට් එකම එකතු වෙලා ඉන්නේ. දැන් අපි යන්න හදන්නේ අපේ කැම්පස් එකට. ඔයාලා හිතනවා ඇති එක්සෑම් එකක් කරන්න යනකොටත් මම කොහොමද වෙමු රිලැක්ස්ව යන්නේ කියලා. ඒකට හේතුව මම ලොකු පීඩනයක් ඔලුවට ගන්න කැමති නෑ. මං ගොඩාක් රිලැක්ස් එකේ ඉන්න කැමති කෙනෙක්. මට ස්ට්‍රෙස් එකක් තිබුණත් මං ඒක ගොඩාක් දුරට ඔලුවෙන් යන්න ගොඩාක් දේවල් කරන කෙනෙක්. ඉතින් මං එක්සෑම් එකක් කියලා ඔලුවට මහා ලොකු බරක් අරගන්නේ නෑ. මේ තමයි මගේ විදිය.
කැම්පස් එකට ආවා. මේ තමයි මගේ කැම්පස් එක. අපි යමුකෝ අපේ කැම්පස් එක ඇතුළටත්. කට්ටිය හනිහනිකට දුවන්නේ එක්සෑම් එක කරන්න. ඔන්න ඉතින් මමත් එයාලත් එක්කම ගියා. මේ තමයි මගේ එක්සැමින හෝල් එක. එහෙනම් අපි එක්සෑම් එක කරලා දිග්ගටම vlog එක කන්ටිනියු කරමු. එක්සෑම් ඉවරයි. දැන් ඔන්න අපේ යාළුවෝ බලන්නකෝ මොනවද මේ කරන්න කියලා. අපි අද අන්තිම දවස නිසා අපේ යාළුවෝ හැමෝම එකතු මේ ඉන්නේ අපිට එක්සෑම් කරන්න උදව් කරපු අපේ ඩිස්පෙන්සර් බැච් එකේම සීනියර් මිස් කෙනෙක්. එයා හරිම හොඳයි. ඒ වගේම එයා වගේම තවත් ගොඩ දෙනෙක් අපිට සපෝට් කරා මේ එක්සෑම් එක කරන්න. එයාලා හැමෝටම ස්තුති කරනවා මේ වෙලාවේ. මේ ඉන්නේ මගේ යාළුවෝ ටික ෆොටෝස් ගහනවා, කතා බහ කරනවා. මොකද අදින් පස්සේ ආයිත් අපි කැම්පස් එන්නේ නැති නිසා. ඊට පස්සේ අපි අපේ ටීෂර්ට් එකට චේන්ජ් වුණා. දැන් අපි මේ වාඩි වෙලා ඉන්නේ අපේ සම්පූර්ණ නම හරිද කියලා බලන්න කියලා කැම්පස් එකෙන් අපිට කිව්වා. අපි ඒක චෙක් කරගන්න තමයි මෙහෙම වාඩි වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි යනවා අපේ පාටි එකට. දැන් ඔයාලා මේ දකින්නේ අපේ කැම්පස් එකේ පිටත පෙනුම. මම ඔයාලා ඔන්න එතනටත් එක්කගෙන ආවා. මෙන්න මේ වගේ ලස්සන පරිසරයක, කියන්නේ ස්වභාවික ගස් වලින් පිරුණු ලස්සන පරිසරයක තමයි අපේ කැම්පස් එක තියෙන්නේ. ඒ වගේම මෙතනට හරියට හුළඟ තියෙනවා. හරිම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. නම චෙක් කරගත්තා. එක නම් හරි. දැන් අපි යන්න හදන්නේ අපේ පාටි එකට. මේක පාටි එකක් කිව්වට මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ අපිට ඉගැන්වපු ලෙක්චර්ස්ලාට උපහාර කිරීමක්. එයාලගේ කාලේ යොමු කරලා
මෙතන තියෙන්නේ පුදුමාකාර හුළඟක් ගහගෙන යන්න තරම් ලොකු හුළඟක් මෙතනට දැනෙනවා. මෙන්න මේ වගේ ලස්සන වේව් එකක් තමයි මේ කැම්පස් එකේ උඩම තට්ටුවේ ඉඳන් පේන්නේ. දැන් අපේ උත්සවය පටන් ගන්නයි හදන්නේ. මුලටම අපේ යුනියන් මදර් යුනියන් ලීඩර් අපේ සභාපතිතුමා කතාවක් පැවැත්තුවා. ඊට පස්සේ අපේ සියලුම ලෙක්චර්ස්ලාට උපහාර කිරීමක් සිද්ධ කරා. එතනින් පස්සේ පොඩි සංගීත සාදයක් තමයි අපේ මේ පාටි එකේ තිබුණේ. කැම්පස් එකට සමු දීලා ඔන්න අපි ගෙදර යන්නයි හදන්නේ. IIHS ආයෙත් අපි දවසක හමු වෙමු. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම සතුටින් ඉන්න ලැබෙන වාසනාවන්ත අද දවසක් හෙට දවසක් වේවා. එහෙනම් ආයෙත් අලුත් බ්ලොග් එකකින් ඔයාලා හමු වෙන්න එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම බුදු සරණයි. බයි.